Hi guys, ඉතින් කොහොමද? ඉතින් අද අපි යන්නේ නාරංගල කැම්පින් එකක්. අපේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා මෙතන. Hi guys. ඉතින් අපි දැන් යන්න තමයි ඉන්නේ. අපි දැන් කන්දේ ගෙදර බස් එක යනවා මෙතනදලා. බස් එක නැගලා සෙට් එමු. ඉතින් guys දැන් අපි මේ කන්දේ ගෙදර කියන තැනින් බැස්සා. දැන් අපි මෙන්න මේ පාරේ දිගට තව කිලෝමීටර 3යි 5ක් විතර යන්න තියෙනවා කිව්වා. දැන් ඉතින් අපි පයින් යනවා. අපිට අන්න රත්තන උඩින් පේන්නේ නාරංගල. ඉතින් දැන් අපි බස් එකක් එනවා කෝ 3ට. අපි එතකන් පයින් යනවා. ඉතින් guys අන්න පේන්නේ නාරංගල. ඉතින් අපි අරහෙන් ඉද්දි පෙන්නවුවේ ඒ පැත්තෙන් තමයි දැන් ඉතින් තව තියෙනවා පාරේ යන්න මායරොෂු යාව මෙහෙට යෝ යාළුවනේ අරුන් තාම එනවා හිමීට ගාට ඉතින් guys අපි දැන් අතනින් බැහැල් ඉවරලා දැන් කිලෝමීටර් එකක් විතර ගානේ එකක් විතර පයින් ආවා දැන් අපි මෙතන පොඩි රෙස්ට් එකක් ගන්නවා මහන්සි බස් එකක් එනවා කියලා කිව්වා හැබැයි තාම නෑ ටික අපි මෙතනටලා ඉන්න දැන් අපි ආය යනවා ඉතින් අපි දැන් තමයි බස් එකෙන් බැස්සේ නාරංගල යන්න. ඉතින් අන්න අරක දිගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් දැන් තමයි අපි ඇත්තම හයික් එක පටන් ගන්නෙ. ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. බලමු අපිට තව ටෙන්ට් එකක් ගන්නත් මේකක් තියෙනවා. අපි මෙතන ටෙන්ට් තියෙනවා. ඉතින් අපි අහලා බලමු කොහොමද ප්‍රයිසස් කියලා. ඔයගොල්ලන්ට මේ 8 දෙන්නම් 1500. ट्रेन कवरත් එක බ්‍රවුන් ෂීට් ට්‍රේන් කවර් ඔක්කොම 4% තියනවද 4% තියෙන පරණ ඒවා කවන්න කීයක් වගේද ඒකත් ඒ ගන්න තමයි 1200 guys දැන් තමයි අපි හයිකේ පටන් ගත්තේ අපි තව ටෙන්ට් එකක් ගත්තා 2% එකක් අපේ බෑග් ටික දාන්න ඉතින් අපි බෑග් ටික දාලා අපි 5 දෙනා 4% එකකින් ඉන්න තමයි ප්ලෑන් එක කරන් ඉන්නේ බලමු අපි උඩට ගිහිල්ලා අපේ අරෝස් ඉදිරියෙන් යනවා පාර දන්නවා වගේ පාර දන්නවද या आइए අපිට ටොමි ඉන්නවා අපිත් එක්ක යන්න ටොමියන් ඩොගි ඉන්නවා යා ඉතින් අපිත් එක්ක බල්ලෙකුත් එනවා යන්න අපි යන ගමන් ඉන්නේ අපිට දැන් නාරංගල පේනවා අන්න අර පේන්නේ නාරංගල ඉතින් අපි යන්න තමයි ඉන්නේ අපිත් එක්ක බලු යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා 3 දෙනෙක් ඉන්නවා ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ මේ යන දිගට කඩවල් තියෙනවා මෙතනත් තියෙනවා අතන තියෙනවා මේ වතුරක් ගමුද Freelu. එහෙම කමක් නැද්ද දැන්? අවුලක් නැද්ද? එන එකක් දෙන්න. ටෙන්ට් එක දීපන්. අර කර. thank you අන්ඩි එන. අපි උදේ හරි යන්න. දැන් තමයි නගින්න පටන් ගත්තේ. යන ගම ඉන්නේ. අපිට උඩින් පේනවා නාරංගල අන්න අර පේන්නේ නාරංගල තමයි. දැන් ඉතින් මේ තේවත්ත පාස් කරගෙන යන්න ඕනේ. අපි දැන් දර ටිකක් හොයාගත්ත මෙන්න මෙතනින් මොකද මේ උඩට ගිහිල්ලා දැන් අර පල්ලෑ කැලෙන් දර හොයන්න ගිහිල්ලා මොනවට හරි තිබ්බේ නැති වුණොත් කියලා අපි මේ දර ටිකක් ගත්තා. දැන් මේ ටික අරන් යනවා. guys අපි ඉස්සෙල්ලා හිටියේ අන්න අර බුදු පිළිමේ තියෙන තැන දැන් අපි උඩට ඇවිල්ලා තින්නේ. දැන් යන්න ඕනේ මෙන්න මේකේ උඩටම. යන ගමන් සෙට් එක. ලෙද්දි මේ අද්දිකේ පොළොව නම් ඇදන් ඉන්න මේ මෙන්න මේ මාන. මෙන්න මේ මානන් වලට කැපෙනවා මේ ඒක නිසා පුළුවන් නම් අද්දික කරන් එන්න. අපි දැන් පොඩ්ඩක් මෙතන රෙස්ට් එකක් ගන්නවා. මේ තව යන්න තියෙනවා. අපි පේනවනේ දර බැදගෙන වතුර කෑන් උස්සගෙන එනවා මේකේ උඩට. තව තියෙනවා යන්න මේකේ. මෙන්න වගේ පට්ට අමාරුයි යන් අපි මේ උඹලට මොනවද කියන්න තියෙන කැම්පින් එක්ස්පීරියන්ස් එක ගැන ආදල්ලක් ගන්නවා අපි දැන් නාරංගලට චූට්ටා යන්න තියෙන්නේ
දැන් මාර මුලකක් එන්නේ මෙතන උඩට. කොළො චිල්ලේ ඉන්න උලකට. අම්මෝ මාරම ලස්සනයි. අපි දැන් ආවා අන්න අතන පල්ලෙහාට ටෙන්ට් එකක් ගහලා තිනවා. තව කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් දැන් අපි උඩට යන ගමන් ඉන්නේ. අපි උඩ තියෙන මේ view point එකේ තමයි ටෙන්ට් එක ගහන්න ඉතින්නේ. අපි දැන් උඩට ආවා. පල්ලෙහා අපි හිතන් ආපු places දෙකේම මේ කට්ටිය කැම්පින් කරලා අන්න පේනවනේ. අර අතනත් ගහලා මෙතන උඩත් ගහලා ඉතින් අපි මෙන්න මෙතන තමයි කැම්පින් කරන්න ඉන්නේ. අතන තමයි අර highest point එක. මෙතන තමයි අපි කැම්පින් කරන්නේ. මේ අපි කණ්ඩ යන්නේ. අපි එන කමු. කලින් ටෙන්ට් එක ගහලා තිබ්බ යන්න අතන. එතන පොඩ්ඩ හුලක වැඩි. අනික ටෙන්ට් එකටත් පොඩ්ඩක් ෆිට වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක නිසා මෙතන ගහුවා. දැන් මේ කම්බි ටික ගහලා සෙටප් කරන්න ඕන. අපි දැන් මේ කැලේට ආව දර හොයන්න. දැන් බොන්ෆයර් ගහන්න ඕන නිසා අපිට දර හොයන්න ආවා. දැන් අපි දර හොයාගෙන ගමන් ඉන්නේ. ඉතින් මේ බලන්න guys මේ කැලේ ඇතුලේ කුණු දාලා ඔයගොල්ලෝ આવුත් මෙහෙම නම් කරන්න එපා. අපි වෙන මල්ලක් ගෙනාව කුණු දාන් යන්න මේ ඒ වගේ නම් කරන්න එපා. අනික් කට්ටියට එන්න තියෙන chance එක නෝගොල්ලෝ නැති කරන්නේ. දර හොයි මේ මිෂන් එක අපි ඉන්නේ. දර හම්බුණා. දර හම්බුණා. හම්බුණාට ඒකයි. අම්මෝ පුතා මේ වැටෙනවා guys මේක ලිස්සනවා මේ. මේක හොඳයි නේද? ඒක හොඳයි. මේක ලිස්සනවා මේ පරිස්සමෙන් එන්න ඕනි. අරොස් මේ කොට අරයන්ද? අවුලක් නැහැ උස්සන් යන්. මේමයි. අපි දැන් දර එකතු කරා. මෙතනක් තියෙනවා. අරොස් දර එකතු කරනවා අපිට පේනවා. අනිවාර්යෙන් අරුන් උඩරලා ඉන්නවා. අපි දෙන්න එක තේලා උඩ මේ ටෙන්ට්ස් ටික තියෙන නිසා. මේ පහ ඔබ පහ දැකලා නැද්ද යකෝ? ඔය හත වගේ එකක්. මෝඩයක් එක්ක ක්වෙස්චන් මාක් එක. guys අපි දැන් මේ උඩම තියෙන පීක් එකට ආවා. ඉතින් මෙතන මේ චෛත්‍යයක් තියෙනවා බාගෙට හදපු. මාරම හුලකක් තියෙන්නේ. ඉතින් මේක රතන පල්ලෙහා තිබ්බ මොකක් හරි පන්සලක් එක්ක සම්බන්ධ මේකක් තමයි. මාරම ලස්සනයි ඉතින්. අන්න අරහෙට මොහුලක ඔයාලට එනවත් දන්නේ නැහැ. අන්න අරහෙට පොඩ්ඩක් අසපට සන්සෙට් එකක් වගේ තියෙනවා මාරම ලස්සනයි. දැන් අරෝස් මෙතන ලිපා දණ්ඩ යන්නේ. අපි දැන් සපෝට් එකක් දෙන්න ඕනි මේ අපි දල්ර මේ පල්ලෙන් එකතු කරන් ආවනේ. තව ටිකක් අර පල්ලෙන් විතරන් ආවා. දැන් ඉස්සෙල්ලා මේ ටික දාලා පත්තු කරගන්න ඕනේ. ඉතින් guys අපි දැන් මේ බොන්ෆයර් එක පත්තු කරගන්න ගමන් ඉන්නේ. පොත් වෙලා තියෙන්නේ. අපිට මෙතන කලින් තිබ්බ දර ටිකකුත් හම්බුණා. දැන් අපි පත්තු කරගන්න. ඕ වින්ඩෝස්. දැන් තමයි සන්සෙට් එක සෙටප් වෙලා තියෙන්නේ. මාරම ලස්සනයි මේ පැත්ත. ඉතින් මේ පට්ටම ලස්සනයි. මෙතන අපි ටෙන්ට් එක සෙටප් කරලා තියෙන්නේ. දැන් මෙතන බොන්ෆයර් එක පත්තු වෙනවා. තව චුට්ටක අපි උයන්න ගන්න ඕනි. අපි තේ හදන්න කියලා ආවේ. මොකක්ද රසුනේ? අපේ රංගනපති පුද්ගලයා තේ ටික තියලා ඉilla තේ කොළ එහෙම. තේම කිව්වේ නම් තේ ඔක්කොම හදන්න ගෙනාවා බං කියලා. රංගන බං ඊයේ කිව්වා තේ කොළ ටිකක් හරි කෝපි හරි ගමු කියලා. මමත් මේ මතක් කරන් හිටියේ මටත් කියන්න බැරුණා. අපි මේ වැඩක් කරු පෙතෙන් ආවට පස්සේ අපි නිකුල්ලස් හදලා ඒක වතුර ටික. මාර මොලේ බං. කොහෙන්ද මොලේ හම්බුනේ? මොලේ හම්බුණා. ඔයාලට පේන්නේ නැති පල්ලෙහා බදුල්ල ටවුන් එක තියෙන්නේ. ඒකේ මේ ලයිට් දාලා තිනවා. මාරම ලස්සන උඩට මේ පැත්තෙන් පේනවා. ඉතින් මෙන්න මේ පැත්තේ පොඩක් මේ පැත්තේ නම් මොකුත් පේන්නේ නැහැ. ඉතින් අපි ගෙන මේරේ පත්තු කරා. දැන් නිමිලා තියෙන්නේ. ආයෙ පත්තු කරන්න ඕනේ. අපි දැන් මොනවද හදන්නේ අරොස්? අරොස් කියන්නේ අපි අද දැන් හදන්න යන්නේ බිත්තර. රාට බිත්තරත් එක්ක පාන් කාලා අපි උදේට නූඩල්ස් කමු. හා. දැන් අපි හදනවා. හදමු. හරි. හරි. ඉතින් guys දැන් තමයි අපි යන්නේ අපේ බිත්තර එක හදාගන්න. අපි තෙල් ගෙනාවා. තෙල් ගල්ලලානේ. හැන්ද ගත්තද? හැන්ද ගත්තනේ.
බිත්තර කැඩලාද බෑ? කැඩිලා නැහැ. සුපිරියට ගෙනාවා. ඔල්ලගිරි. හරි. තෙල් දාන්නම්ම. මේක දවසින් ප්ලෑන් කරපු ට්‍රිප් එක. අපි එක දවසින් ප්ලෑන් කරලා ආවේ කෙලින්ම one day trip එකක් හැදුවා යන්න ඇහුවා අපි යන් කිව්වා. මෙයා 14 දෙනෙක් එන්න හිටියා. ඇත්තටම ට්‍රිප් එක ආවේ 5 දෙනයි. මික්ස් කරගෙන ඉන්නකො. ප්ලස් දැන් අපි කන්න තමයි යන්නේ. අර කාල බන්න කට්ටි කාල බන්න රහ කියන්නේ. මෙන්න ආසින් අතක් දාගෙන නේ. මාත් කවුම් බෑ. හයි. රහයි. ඕගොල්ලෝ හදලා බලන්න කැම්පින් ගිහලා පට්ටලේසි. අපි කාලේ යන හම්බෙමු. ඉතින් guys අපි දැන් මේ නූල්ස් එක හදාගත්තා රෑ කණ්ඩ. දැන් 12ට විතර ඇති. දැන් අපි මේක කාලා නිදා ගන්න ඕන. දැන් වෙලාව 2ට විතර ඇති. දැන් අපි නිදා ගන්න යන්නේ. එහෙනම් හෙට උදේ සන්රයිස් එකේදී සෙට් වෙමු. Good morning guys. ඉතින් කොහොමද? දැන් තමයි අපි හැරුණේ. අපි අතන bonfire එකක් පත්තු කරා. සන්රයිස් එක තියෙනවා මෙහෙන් එනවා මාරව ලස්සනයි. ඉතින් ඊර වැස්සේ නැහැ පොඩි පින්නක් ආවා. ඒ වුණාට ටෙන්ට් එක පොඩ්ඩක් ලාවට තැමිලා තියෙනවා. ඒක ලොකු කේස් එකක් නෑ. අපි දැන් තේ හදාගන්න කියලා ආවා. හැබැයි මේ තේ හදාගන්න අපි මේ මොනවාද කෝපි ගෙනාවේ නෑ. ඉතින් දැන් අපිට තේ බොන්න වෙන්නේ නෑ. අපි ඒක නිසා නූල්ස් තියෙනවා. නූල්ස් හදාගන්න ඕනේ. තා චුට්ටකින් හදාගන්න ගමන් හම්බෙමු. දැන් පොඩ්ඩක් අපිට මේක එන්ජොයි කරන්න. guys අපි යන්න අතට ටෙන්ට් ගහලා තින්නේ අපේ විඳු අතර මේ දරලිප bonfire එක පත්තු කරනවා. ඉතින් අයරුෂා උඩට මාර ලස්සනයි මෙතනට මේ සන්රයිස් එකත් පේනවා මාර ලස්සනට. තව වෙලා තියෙනවා ඉන්න උඩට. මෙන්න සෝල එකක් ගෙනා නරොස් පිටන් සෝල එකක් අරොස්ගේ සෝල එක අරොස්ගේ සෝල එක. ඉතින් මේකෙන් අපිට අපේ ෆෝන්ස් රීචාර්ජ් කරගන්න පුළුවන්. තාම උනා දරොස් අපිට ලයිට්ස් දාගන්න පුළුවන්. ස්පීකර් එකක් තියෙනවා. එකක් කරගන්න පුළුවන්. අපි දැන් පොඩ්ඩක් ඇවිදලා වටේ දින කුණ්ඩක එකතු කරගත්තා. බලන්න මේ කට්ටිය විල මේවා දාලා යනවා. යන්න සුසුජස් දාන්න. කියන්නේ අර පැත්තට උඩට කියන්නේ නැතුව. අයන ටෙන්ෂන්. ඉතින් අපි දැන් නූල්ස් හදලා තියෙන්නේ. දැන් පොඩ අපි නිමෙන්න තිබ්බ නැත උණුවෙන් කන්න මාරේ උදෙම්ම. දැන් මේ අපි තේ ගෙනාවේ නැති නිසා තේ නෑ අද හදන්න. අපි දැන් නූල්ස් කන්න යන්නේ. ගන්න. රහය. සුපිරිය. අරොස්. අරොස් තමයි චෙෆ්. ජොනි guys අපි දැන් මෙතන තිබ්බ ටෙඩ් දෙකම ගලව ගත්තා. දැන් අපි ලෑස්ති වෙන ගමන් ඉන්නේ යන්න. දැන් මෙතන අපි ගෙනාපු කුණු තියෙන රම ඔක්කොම එකතු කරලා මෙතන පොඩ්ඩක් ගිනි ගහලා මෙතන ලස්සනට පොඩ්ඩක් තිබ්බ විදිහටම පිළිවෙලට අස් කරලා අපි දැන් යන්න යන්නේ. පල්ලෙහාට ගිහිල්ලා සෙට් වෙමු. අපි ෆොටෝස් ගහන්න යන්න අතනට. කුණු ඔක්කොම එකතු කරා. මේ අනිත් කට්ටිය දාලා ගිපේවත් ගත්තා. ඔක්කොම දැන් තිබ්බ විදිහට මෙතන තියෙනවා. දැන් මේ ටික ගිනි ගහලා තියෙන්නේ. දැන් අපි අන්න අර පල්ලෙහා පේන තැනට යනවා ෆොටෝස් ගහන්න. එතන ගිහිල්ලා අපි වීඩියෝ එක එන්ඩ් කරමු. guys අපි හිටිය යන්න අතන උඩම ප්ලේස් එකේ හිටියේ අතන. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන පල්ලෙහාම ප්ලේස් එක. අපි යන් අර ටිකලි බලමු. මාරම ලස්සනයි මෙතන. මේ අද අවුවක් තියෙනවා ගානට.
guys මේ බලන්න. අපි ඉඩියන් අතන උඩ. දැන් ඉන්නේ අපි පල්ලෙහාම place එකේ. මෙතන මාරව ලස්සනයි අර view එකත් මාර විදිහට පේනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න ඉතින්. මේ නාරංගලාවෙන් අපි මතක් වෙන්නේ කියලා මේ මෙතනින් තියෙන සුදු පාට ගලක් කරන් යා. මම මෙහෙම යන හැමතැනම ගල් ගිහිල්ලා එකතු කරලා මේ මතකයක් විදිහට තියාගන්නවා. එහෙනම් guys අදින් නාරංගල වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.